අයිබෝන් දරුවනේ අපි ඊයේ ඔයගලන්ට 12 වෙනි වීඩියෝ එක කරා ප්‍රශ්න 60ක් ප්‍රශ්න පහ ගානේ ප්‍රශ්න 60ක් ඊයේ වෙනකොට අවසන් කළා. අපි අද 2018 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 30 සිට ඉදිරියට ප්‍රශ්න පහක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. 30 වෙනි ප්‍රශ්නේ ගන්න කියවන්න XYZ යන මූලද්‍රව්‍ය තුනේ හයිඩ්‍රයිඩ වල ලුයිස් ව්‍යුහ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හයිඩ්‍රජන් එක්ක හදන සංයෝගය තමයි හයිඩ්‍රයිඩ කියන්නේ. ලුයිස් ව්‍යුහ මෙහිදී ඇත. වග්වීදී ඇති කුමන මූලද්‍රව්‍ය XY සහ Z වලින් නියෝජනය වේද? දැන් පුතා බලන්න ඕනේ මෙන්න මේ X කියන්නේ කවුද? මෙන්න මෙතන මේ X වලින් පෙන්වන්නේ කවුද? බලන්න ඕනේ මෙතන මේ X වලින් පෙන්වන්නේ කවුද? කියන එක බලන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ X කවුද? මෙන්න මේ Y කවුද? මෙන්න මේ Z කවුද? කියන එක තමයි බලන්න. සාමාන්‍ය අවබෝධය තුළ උත්තරේ ගන්න පුළුවන්. දැන් මෙහෙම පුතේ මේ බලන්න මේ X ගේ තියෙනවා අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි. මෙතන බන්ධන හදන්න 1යි මෙතන බන්ධන හදන්න 1යි. ඒතර X ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක්. ඒතර අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන එක්කෙනා වෙන්න ඕනේ X කියන්නේ. හරි එතනින්ම අපිට උත්තරේ බලන්න පුළුවන්. කාබන් ගත්තොත් අපි දන්නවා කාබන්ගේ පරමාණු ක්‍රමාංකය 6යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි. එහෙනම් කාබන් X වෙන්න බෑ. X කියන්නේ කාබන් වෙන්න බෑ. එතනත් කාබන් තියෙනවා එයා වෙන්න බෑ. නයිට්‍රජන් තියෙනවා මෙතන X කියලා. එයා වෙන්නත් බෑ. අපි දන්නවා නයිට්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 7යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 5යි. ඒතර අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 5යි. නයිට්‍රජන් වෙන්නත් බෑ. එහෙනම් ඔක්සිජන් වෙන්න එපා. X කියන්නේ ඔක්සිජන් වෙන්න එපා. එහෙනම් X කියන්නේ ඔක්සිජන් නම් Y කියන්නේ අනිවාර්යයෙන් මෙතන අණුව නයිට්‍රජන් වෙන්න ඕනේ. Z කියන්නේ කාබන් වෙන්න ඕනේ. බලමු මේක චෙක් කරලා. මේ තුන් දෙනාම බැලුවේ නෑ මම. බැලුවේ X විතරයි කවුද කියලා. X කොහොමද හොයාගත්තේ? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන බලන්න. එතන තියෙන 1යි 2යි 3යි 4යි. එතන බන්ධන හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් යනවා. මෙතෙන් එක ඉලෙක්ට්‍රෝනයක් යනවා. හයිඩ්‍රජන්ගේ තියෙනවා තව ඉලෙක්ට්‍රෝනයක්. එතන ඉලෙක්ට්‍රෝනයක් තියෙන එක හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන. මෙතන X ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන එක්කෙනා තමයි X වෙන්න ඕනේ. හරි. එහෙමනම් බලන්න මේ උත්තර අනුව අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන එක්කෙනා ඔක්සිජන්. පරමාණු ක්‍රමාංකය 8යි ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි. හරි. ඊළඟට Y කියන්නේ එහෙමනම් නයිට්‍රජන් වෙන්න එපා. නයිට්‍රජන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යි බලන්න හරිද කියලා. 1යි 2යි 3යි 4යි 5යි. හරිනේ. Y කියන්නේ නයිට්‍රජන්. Z කියන්නේ කාබන් වෙන්න එපා. හරිනේ. 1යි 2යි 3යි 4යි. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ 2. හරි. ඊළඟට අපි යමු 31 වෙනි ප්‍රශ්නයට. කුඩා වීදුරු බෝලයක් සහ විශාල යකඩ බෝලයක්. කුඩා වීදුරු බෝලෙකුයි ලොකු යකඩ බෝලෙකුයි. මේක වීදුරු මේක යකඩ. යකඩ බෝලෙකුයි එකම උසක ඉඳලා අතහරිනවා පොළොවට. පෝසිලින් පිඟන් ගඩොල් පෘෂ්ඨයක් මතට පතිත වීමට ඉඩ සලස්වන ලදී. යකඩ බෝලයේ පතිත වූ ස්ථානයේ පෝසිලින් පෘෂ්ඨය පිපිරුණාලු. වීදුරු බෝලය මගින් එම පිපිරීම සිද්ධ වුණේ නැල්ලු. මේට හේතුව විය හැක්කේ වීදුරු බෝලයට වඩා යකඩ බෝලයේ පහත් සඳහන් කුමන රාශිය වැඩිවීමද? ප්‍රවේගය වැඩි වෙන්න එකම උසකින් නම් පුතේ අතහරින්නේ. එකම උසකින් නම් අතහරින්නේ. එහෙනම් මෙතන ප්‍රවේගයට සමානයි ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. පහළට යනකොට මෙතනත් එකම උසක නම් මෙතන ප්‍රවේගයයි අනිවාර්යයෙන්ම සමානයි. ප්‍රවේග දෙකත් සමානයි. ප්‍රවේගය වැඩි වෙලා නැහැ. පරිමාව වැඩිවීම බලපානවාද? මේට වැඩිය මේක නම් ලොකුයි තමයි. එහෙනම් ඉතින් මේ එකම උසක ඉඳලා වීදුරු බෝලෙකුයි ඍජු ෆෝම් බෝලෙකුයි ලොකු ඍජු ෆෝම් බෝලෙකුයි අතහැරියොත් ඍජු ෆෝම් බෝලෙ වැටිච්ච තැන පුපුරනවාද? පුපුරන්නේ නැහැ. එහෙනම් පරිමාව වැඩිවීම නෙවෙයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඒක වෙන්නත් බෑ. හරි. ගම්‍යතාව. ත්වරණයේ ඉතිරි. දැන් ත්වරණයේ වැඩි වෙනවද? ත්වරණයේ දැන් පහළට එන්න ගුරුත්ව ත්වරණයේ තියෙන්නේ. ගුරුත්ව ත්වරණය වෙනස් වෙන අගයක්
නෙවෙයි එකම අගයක් තියෙන්නේ පහළට වැටෙන්නේ මේ ත්වරණයම තමයි මෙයත් ත්වරණය වෙන්නේ. ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. ඒකත් වැරදි. ගම්‍යතාව. ගම්‍යතාව සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ඒතර මේ වස්තුවේ ස්කන්ධයට වඩා මේ වස්තුවේ ස්කන්ධය වැඩිනේ. වීදුරු බෝලේ ස්කන්ධයට වඩා යකඩ බෝලේ ස්කන්ධය වැඩි. දැන් ස්කන්ධය වැඩි වෙනකොට ස්කන්ධය මෙතන වීදුරු බෝලේ 2යි කියලා හිතන්නකෝ. හරි. ප්‍රවේගය 2යි කියලා හිතන්නකෝ. 2 + 2 4යි. හරි. යකඩ බෝලේ ස්කන්ධය 4යි කියලා හිතන්න. ප්‍රවේගය 2යි. 4 + 2 8යි. හරි. මෙතන පහළට වැටෙනකොට වීදුරු බෝලේ වැටෙනකොට ගම්‍යතාවයට වඩා යකඩ බෝලේ ස්කන්ධය වැඩි හින්දා ගම්‍යතාව වැඩි වෙනවා. හරි. ඒ නිසා මේ පිපිරීමට හේතු විය හැක්කේ ගම්‍යතාව කියන රාශිය වැඩිවීම. ඊළඟ 32 වෙනි ප්‍රශ්නය ගන්න. පහත රූපී ආකාරයේ එකිනෙකට වෙනස් පළලින්යොත් ABC ටැංකි තුනක X මට්ටමේ සිට සමාන උසකට ජලය පුරවා ඇත. ABC ටැංකි තුනේ එකම උසකට වතුර පුරවලා තියෙනවා. ටැංකි තුනේ X මට්ටමේ පීඩනය මෙන්න මේ X මට්ටමේ පීඩනය PA PB PC සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමක්ද? දැන් බලන්න ඔයගොල්ලෝ දන්නවා ද්‍රව පීඩනය සඳහා සූත්‍රය. P සමානයි H rho G. හරි. එහෙනම් පීඩනය කෙරෙහි බලපානවා ගුරුත්ව ත්වරණය ද්‍රවයේ ඝනත්වය. හරි. ඝනත්වය මේකෙත් සමානයි. හරි. එතකොට ගුරුත්ව ත්වරණයේ අවස්ථා තුනටම සමානයි. ගුරුත්ව ත්වරණයේ අවස්ථා තුනටම සමානයි. මේ උසත් අවස්ථා තුනටම සමානයි. එහෙනම් මෙතන පීඩනය h rho g, මෙතන පීඩනයත් h rho g, මෙතන පීඩනයත් h rho g. මේ එකම උසට තියෙන නිසා මේ අවස්ථා තුනේ පීඩන සමාන විය යුතුයි. යනෝ පිළිතුර වෙන්නේ 4. හරි. ඊළඟට අපි ගමු 33 වන ප්‍රශ්නය. 33 වන ප්‍රශ්නය ගන්න. සෝඩියම් ධන 1123 සංකේතයෙන් දැක්වෙන අයනයේ අඩංගු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව පිළිවෙල. සෝඩියම් 11 23 ධන අයනය. එතන මෙයා ළඟ තියෙන ප්‍රෝටෝන ගාන අනිවාර්යෙන් 11යි. හරි. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ගාන වෙන්නේ ධන අයනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලානේ. ඒ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා තියෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන 10ක් වෙන්න ඕනේ. 11ක්. මෙයා උදාසීන නම් ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයිනේ. මේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා තියෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන 10යි. ඊළඟ නියුට්‍රෝන ගාන වෙන්නේ 23න් 11ක් අඩු කරාම. නියුට්‍රෝන ගාන සමාන වෙනවා 23න් 11ක් අඩු කරන්න 12යි. දැන් අහන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින්. ඉලෙක්ට්‍රෝන ගාන 10යි නියුට්‍රෝන ගාන 12යි. මේක වැරදි. මේක වැරදි. මේක වැරදි. මේක හරි. නිවැරදි උත්තරය 3. ඊසි ප්‍රශ්නයක්. ඊළඟට සංසේචිත බිත්තරයක් මස් කැබැල්ලක් ප්‍රරෝහණයට පෙර ලබාගත් බෝංචි බීජයක් වියලී ගිය ශාකාතු කැබැල්ලක් යන නිදර්ශක ජීවී සහ අජීවී ලෙස වෙන් කරගන්න ආ සඳහන් කුමන ලක්ෂණය අධ්‍යයනය කළ යුතුද? වර්ධනය සංසේචිත බිත්තරය මස් කැබැල්ල ප්‍රරෝහණයට පෙර ලබාගත් බෝංචි බීජය වියලී ගිය ශාකාතු කැබැල්ල බෝංචි බීජය තියෙනවා. වර්ධනය නිරීක්ෂණය කරන්න පුළුවන්ද? සංසේචිත බිත්තරය තියෙනවා. බිත්තරේ අපිට බාහිරින් පේන්නේ. වර්ධනය නිරීක්ෂණය කරන්න බෑ. මස් කැබැල්ල එතන අජීවී ප්‍රරෝහණයට පෙර ලබාගත් බෝංචි බීජය ඒ කියන්නේ ප්‍රරෝහණය වෙන්නේ නැහනේ. යන්නේ වර්ධනයක් වෙන්නන්නේ නැහැ. වියලී ගියේ ශාකාතු කැබැල්ල වර්ධනයක් වෙන්නන්නේ නැහැ. හැබැයි බෝංචි බීජයේ වර්ධනයක් නොපෙන්නුවට සජීවී. සංසේචිත බිත්තරේ වර්ධනය නොපෙන්නුවට සජීවී. ඒ නිසා මේක අපිට ගන්න බෑ. ප්‍රජනනය කියන්නේ බෝවීම කියන එකනේ. බෝවීම සංසේචිත බිත්තරේ බෝංචි බීජය පැලවෙන්න පෙර බෝංචි බීජය. හරි. ඒක අපිට පැලවීමට පෙර ලබාගත් බෝංචි. බෝවීමක් අපිට නිරීක්ෂණය වෙන්නේ නැහැ. හරි. නිසා ප්‍රජනනය කියන එක මෙතන අපිට ගන්න බෑ.
ශෛලීය සංවිධානය කියන එක. ශෛලීය සංවිධානය නිරීක්ෂණය වෙන්නේ නැහැනේ සංසේචිත විත්තරය, මස් කැබැල්ල, බීජය, අතු කැබැල්ල. ශෛලීය සංවිධානය කියන්නේ මොකද්ද? සෛල, පටක, ඉන්ද්‍රිය, පද්ධති, ජීවියා කියන මෙන්න මේ අනුපිළිවෙලට පෙළ ගැස්වීම. ශෛලීය සංවිධානය. ඒක නිරීක්ෂණය කරන්න බෑ. මේ ශ්වසනය කරන්නේ කවුද? ශ්වසනය නොකරන්නේ කවුද කියන එක නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි, ශ්වසනය කරනවා නම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න ඕනේ. අපිට නිරීක්ෂණ ගන්න පුළුවන්. ප්‍රරෝහණයට පෙර ලබාගත් බෝංචි බීජය පැලවෙනකොට ශ්වසනය කරනවා. එතකොට ජීවී කියලා ගන්න පුළුවන්. මස් කැබැල්ල ශ්වසනය කරන්නේ නැහැ. දැන් අනිවාර්යෙන් අජීවී. වියලී ගිය අතු කැබැල්ල ශ්වසනය කරන්නේ නැහැ. දැන් අනිවාර්යෙන් අජීවී. මේකේ වඩාත්ම ගැලපෙන්නේ ජීවී සහ අජීවී ලෙස වෙන් කරගන්න පහත් සඳහන් කුමන ලක්ෂණය අධ්‍යයනය කරන්න පුළුවන්ද? වඩාත් පහසුම අධ්‍යයනය කරන්න පුළුවන් එක තමයි ශ්වසනය. යන උත්තරේ වෙන්නේ 34ට 2. හරි. ඒතර අපි අද ප්‍රශ්න 5 සාකච්ඡා කරා. ඒ වගේම පොඩ්ඩක් ඊයේ අපි කරපු වීඩියෝ එකේ ඔයගලන්ට පොඩි මුද්‍රණ දෝෂයක්, ඒ කියන්නේ කියවනකොට පොඩි දෝෂයක් සිද්ධ වුණා. මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම්. අර කාචයක් ඇඳලානේ අපි. කාචයෙන් ඇඳලා අර කරපු ප්‍රශ්නේ ප්‍රශ්නාංක මට මතක විදිහට 26 වෙනි ප්‍රශ්නෙට. එතනදී මම කිව්වා මේක නාභිය, මෙතන වක්‍රතා කේන්ද්‍රය කියලා. මේක වක්‍රතා කේන්ද්‍රය නෙමෙයි පුතේ. මේක නාභි දුරමෙන් දෙගුණය. මේ ලක්ෂයට කියන්නේ ප්‍රකාශ කේන්ද්‍රය. ප්‍රකාශ කේන්ද්‍රය. එතන නාභිය, එතන නාභි දුරමෙන් දෙගුණය. එතන වක්‍රතා කේන්ද්‍රය කියලා කියුනේ වැරදීම. හරි? හරි. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ ඊළඟ ප්‍රශ්නය කියන්නේ 35 වෙනි ප්‍රශ්නයේ සිට ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. 2018 පේපර් එක හෙට ඊළඟ පන්තියෙන් අවසන් වෙනවා. 2019 පේපර් එක සූදානම් කරගන්න. හරි, 2019 දැන් අපි සාකච්ඡා කරන අද වෙනකොට එතකොට ප්‍රශ්න 65ක් මේ වීඩියෝ එකත් එක්ක සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ අපි ලබන ඊළඟ වීඩියෝ එකේදී මේක ඉතිරි පුළුවන් ප්‍රශ්න 2019 පේපර් එකත් ආරම්භ කරනවා. හරි. සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.